දැන් ඊළඟට දැන් මේ දෙවෙනි පෙළේ සම්පූර්ණාට පස්සේ ඊළඟට ඔයාලා කරගන්න ඕනේ මෙහි උඩ පැත්තේ ක්‍රොස් එකක් විදියට හදාගන්න. ඒ කියන්නේ මෙතන මැදත් එක්ක මේ හතර පැත්තට යෙලෝ හතරක් එන්න ඕනේ. කහ පාට කොටස් හතරක් මේ හතර පැත්තට ගන්න ඕනේ මේ විදියට වෙන්න. එහෙමනම් ඒකට අපි කරන්න ඕනේ දැන් ඔයගොල්ලෝ කැමති පැත්තක් තියාගන්න පුළුවන් ඔයාලගේ පැත්තට. දැන් මේ white තියෙනවා. මෙහෙම කැමති පැත්තක් තියාගෙන දැන් මෙතන yellow තියෙනවනේ මේ උඩ හතරේ මන් කියන ඔයාලට ඒක වම් පැත්තට තියාගෙන මේ විදියට ඔයාලා කරන්න ඕනේ මේ ඉස්සරහා තියෙන ඒ කොටස එකපාරක් මේ පැත්තට කරකවනවා. එකපාරක් කරපුවම white එක එනවා මේ පැත්තට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දකුණු පැත්තට කරන්න තියෙන ඒ ක්‍රමේ. ඉහළට මේ පැත්තට මෙහි පැත්තට. එහෙම කරලා ඊට පස්සේ අපි දැන් ඉහළට මේ පැත්තට මේ කරකැවුවා ඉස්සරහ කොටස. ඒක ආපස්සට ආයේ ගන්න ඕනේ. ඒක ආපස්සට ගත්තේ නැත්නම් මෙතන white එක වෙනස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම කරලා මේ පැත්තට ගත්තා. ඒක ආපහු මේ පැත්තට ගන්න ඕනේ. එහෙම ගත්තාම ඔයාලට බලන්න පුළුවන් මෙතන උඩ ක්‍රොස් එකක් ඇවිල්ලාද කියලා. ක්‍රොස් එකක් නම් තාම ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේ අතට දැන් හරි. දැන් අපිට මේ දෙක විතරයි පුරව ගන්න ඕනේ. එහෙමනම් ආයෙමත් ඔයාලා කරන්න ඕනේ. දැන් මේ අතට ඇවිල්ලා ඒක විදිහට ඇවිල්ලා ඇති. ඒකට කමක් නැහැ. මේ කියලා දෙන විදිහටම කරන්න. එතකොට ඔයාලට එනවා කොයි වෙලේ හරි මෙහෙම ක්‍රොස් එක. එහෙමනම් ආයෙමත් දැන් මේ අතර තියාගෙන කැමති පැත්තක් yellow උඩට තියෙන්න ඕනේ. white යටට මේ කැමති පැත්තක් ඔගොල්ලෝ තියාගෙන මම නම් කියන්නේ මේ පැත්ත මේ විදිහට ආවොත් මේ අතර තියාගන්න. මේ අතර තියාගෙන shade පැත්ත මම මේ විදිහට තියාගන්නවා. ආයෙමත් ඉස්සරහ පැත්ත මේ විදිහට එකපාරක් කරකවනවා. එකපාරක් කරකවලා මේ පැත්තේ අර දකුණු පැත්තට කරන ඒ ක්‍රමය කරනවා. ඉහළට මේ පැත්තට පහළට මේ පැත්තට. එහෙම කරලා ඉවර වෙලා දැන් අර මුලින් කරකවලා තියෙන මේ කොටස ආපස්සට ආයෙ ගන්නවා. දැන් මෙහෙමනේ තිබ්බේ. ඒක ආපහු මේ පැත්තට හරව ගන්නවා. එහෙම නැත්නම් මේ ටික වෙනස් වෙනවනේ. ඊට පස්සේ බලනවා මෙතන yellow පැත්තේ ඇවිල්ලාද කියලා. මේ කහ පාට දැන් ඇවිල්ලා තියෙනව නේද මෙහෙම මේ විදිහට ක්‍රොස් එකක් විදිහට එන්න ඕනේ. එහෙමනම් එකතු කිරීමේ ලකුණු විදිහට එන්න ඕනේ. මෙහෙ තැන් වල ඇවිල්ලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක මේ විදිහට තියෙන්න ඕනේ. එහෙම තිබ්බට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ මුළු හතර තියෙන කලර්ස් මොනවද කියලා. මෙතනයි. ඒ හතරේ yellow එකත් එක්ක ඒක තියෙන තැන පාට දෙක ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ red, මෙතන blue. එහෙමනම් මෙතන තියෙන කැටේ තියෙන්න ඕනේ red, blue, yellow. ඒ තුන. ඔයාලට පේනවා ඇති මම මේ කියන එක. ඒක සමානයි. yellow කොහොමද තියෙනවා ඊට අමතරව මේ පාට දෙක දෙපැත්තේ පාට දෙක තියෙන්න ඕනේ. දැන් බලමු අපි අනිත් පැත්තේ මේකේ. දැන් මේකේ තියෙනද මෙතන තියෙන්න ඕනේ green, red. මෙතන green, red තියෙනවද yellow එකත් එක්ක? නෑනේ. මෙතන orange තියෙනවා. එතන blue තියෙනවා. එහෙමනම් මේ දෙක සමාන නෑ. ඊළඟ එක බලමු. ඊළඟ එකේ තියෙන්නේ green තියෙනවා red තියෙනවා. ඒ උනාට තියෙන්න ඕනේ yellow, orange, green. ඒකත් සමාන නෑ. එහෙමනම් ඒක අපිට මේක බලන්න. මේක තියෙනවා blue, orange. නැහැනේ blue එක green උයි තියෙන්නේ. blue සමාන orange සමාන උනාට green තියෙන්නේ. එහෙමනම් එකක් නෑ. එහෙමනම් අපිට මෙතන එක කොටසයි සමාන වෙලා තියෙන්නේ.
එහෙම තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඔයාලා කරන්න ඕනේ ඒ සමාන වෙලා තියෙන එක විතරක් දැන් මෙහෙම රෙඩ් බ්ලූ දෙක සමානයිනේ. එහෙනම් ඒ පැත්ත අපි මෙහෙම වම් පැත්තට තියාගෙන දැන් මම මේ කියලා දෙන ක්‍රමේ ඔයාලා කරන්න ඕනේ. එහෙම සමහරුන්ගේ එකක් විතරක් කෝණය එකක් විතරක් සමාන වෙලා ඇති. එහෙම නැත්නම් සමහරුන්ගේ දෙකක් සමාන වෙලා ඇති. එහෙම නැත්නම් සමහරුන්ගේ හතරම සමාන වෙලා තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එකක් විතරක් සමාන වෙලා තියෙනවා නම් මේ දේ මං කියලා දෙන දේ කරන්න. ඒක තියාගන්න ඕනේ වම් පැත්තට. දෙකක් තිබ්බත් ඒ දෙක මේ දෙපැත්තට ඔයගොල්ලෝ තියාගන්න පුළුවන් වම් පැත්තට හිටින්න. හතරක් තිබ්බත් හතරක් සමාන වෙලා නම් ඒගොල්ලෝ කරන්න ඕනේ නෑ. ඒගොල්ලෝ තකම් පොඩක් ඉන්න. එහෙමනම් තුනක් සමාන වෙලා තිබ්බත් ඔයාලා මම මේ කියලා දේ කරන්න. එහෙමනම් හතර පැත්තම සමාන වෙලා තියෙන අය විතරයි මේක කරන්නේ නැත්තේ. අනිත් අය මේක කරනවා. සමාන වෙලා තියෙන කොටස වම් අතට තියාගෙන ඒක කරන්න ඕනේ. එහෙමනම් මං කියලා දෙන්න මේ වම් පැත්තට තියාගත්තා. ඔයාලා කරන්න ඕනේ දකුණු පැත්තට කරන රූල් එක තියෙන්නේ දකුණු පැත්තට කරන ක්‍රමේ ඒක 3 පාරක් කරන්න ඕනේ. එහෙමනම් ඕම් බලමු. ඉහළට එහෙම පහළට මේ පැත්තට ඒක එකපාරයි. පහළට මේ පැත්තට දෙපාරයි. ඉහළට මේ පැත්තට පහළට මේ පැත්තට 3 පාරයි. දැන් එහෙම 3 පාරක් කරා. එහෙමනම් එහෙම කරලා ඉවර වෙලා දැන් අපි කරේ දකුණු පැත්තට. වම් අත පැත්තට අත තියාගෙන අපි දකුණු පැත්තට තමයි ඒක කරේ. ඊට පස්සේ දකුණු පැත්තේ අත තියෙන පැත්ත ඔයාගේ මූණ පැත්තට හරව ගන්නවා. ඔයාගේ මූණ පැත්තට හරවගෙන ඔයා 3 පාරක් වම් පැත්තට කරන ක්‍රමේ කරනවා. ඉහළට මෙහෙට පහළට මේ පැත්තට. එකපාරයි ඉහළට මෙහෙට පහළට මේ පැත්තට. දෙපාරයි ඉහළට මේ පැත්තට පහළට මෙහෙට. දැන් ඒක 3 පාරක් කරලා ඉවර වෙලා ඔයාලා උඩ එකපාරක් ඔයාලගේ පැත්තට කරකව ගන්න ඕනේ. ඔයාලගේ පැත්තට කරකව ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ පැත්ත සමාන වෙලා තියෙනවා. කියන්නේ මේ කෝණේ සමානයි. මෙතන කොටස මෙතන green මෙතන red. කියන්නේ මේ පැත්ත red green ඒකත් සමානයි. ඊට පස්සේ මෙතන තියෙන්නේ blue orange. එතකොට blue orange ඒක සමාන නැහැ. මෙතන green orange ඒකත් සමාන නැහැ. එහෙමනම් අපිට දෙපැත්තක් සමානයි. එහෙනම් දැන් දෙපැත්තක් සමාන වෙච්ච අයත් හිටියනේ. දැන් දෙපැත්තක් සමාන වෙච්ච අය මේ දේ කරා නම් එයාලට දැන් හතර පැත්තම සමාන වෙන්න ඕනේ. එහෙම නැත්තම් තුන් පැත්තක් සමාන වෙලා හිටපු අයත් හිටියනම් එයාලගෙත් හතර පැත්ත සමාන වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් දැන් මං කරේ එක පැත්තක් සමාන වෙලානේ තිබ්බේ. එතකොට එක පැත්තක් සමාන වෙලා එකපාරක් අපි දැන් කියපු දේ කරපුවාම ඒක දෙපැත්තක් මගේ සමාන වුණා. දැන් මේ දෙපැත්තක් සමාන වෙලා තියෙන පැත්ත දැන් මම ආයෙමත් කරන්න හදන්නේ කලින් කරපු දෙයම. එහෙමනම් මම ඒක වම් අත පැත්තට තියාගෙන දැන් කරනවා. දකුණු පැත්තට කරන එක. දකුණු පැත්තට කරන ක්‍රමේ කරනවා. ඉහළට 3 පාරක් කරන්න ඕනේ. මේ පැත්තට පහළට මේ පැත්තට. එකපාරයි ඉහළට මේ පැත්තට පහළට මේ පැත්තට දෙපාරයි ඉහළට මෙහෙට පහළට මේ පැත්තට 3 පාරයි. එහෙමනම් ඊට පස්සේ මේ දකුණු පැත්ත ආයෙමත් මං ඉන්න පැත්තට හරවගෙන කියන්නේ ඔයාලා ඉන්න පැත්තට හරවගෙන වම් පැත්තට කරන ක්‍රමේ කරන්න ඕනේ. ඉහළට මෙහෙට පහළට ආපහු මේ පැත්තට. ඊට පස්සේ ඉහළට මෙහෙට පහළට මේ පැත්තට දෙපාරයි ඉහළට
මෙහෙට පහළට මේ පැත්තට 3 පාරයි ඊට පස්සේ ආයෙමත් එක පාරක් ඊට පස්සේ මෙහෙම උඩින් කරකවනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් හතර පැත්තම සමාන වෙලාද? ඔව්. මගේ නම් කොබල මේ පැත්තේ blue, orange මේ කොටස තියෙනවා blue, orange. ඊට මේ කොනේකේ green, orange හරි. ඊපස්සේ මේකේ green, red ඒකත් හරි. මේ පැත්තේ blue, red ඒ ටිකත් හරි. දැන් ඒ කියන්නේ මගේ හතර පැත්තම මෙතන මගේ දැන් මං හදන එකේ සමානයි.